ජහුට ටෙලිනාට්‍ය ආරම්භයේ ඉඳලා මේ දක්වාම ගලාගෙන ආව කොටස් 138 ඇතුලේ කාගෙත් හිත දිනාගත්ත චරිතයක් තමයි සපුමල් කියන චරිතය. ආතල් චරිත වගේම කතාවේ සීරියස් තැන්වලත් ඒක ප්‍රේක්ෂකයට දැනෙන්න රඟපාන මේ සපුමල් චරිතයට පනපවන සම්පත් ජයවීර සමත් වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක කතාවක් කියන එකත් ප්‍රේක්ෂකයට අමතක වෙන තරමට හරිම තාත්වික විදිහට සපුමල්ගේ චරිතයට ඔහු පනපවනවා. ඉතින් මේ කතාවේ මුල ඉඳලම සපුමල් එක එක ගේම් ගහපු කෙනෙක් නිසා එයා දැන් සීරියස් දෙයක් කරත් කිසිම කෙනෙක් එයාව විශ්වාස කරන්නේ නැහැ. එයා මොන ගේම ගැහුවත් සමාධිගේ ජීවිතයට හානියක් වෙනවා දකින්න නම් කිසිම කැමැත්තක් නැහැ. අන්න ඒ නිසා දැන් සපුමල්ට ඕනි මොනම හරි ක්‍රමයකින් සමාධිවයි විශ්වවයි එකතු කරන්න. ඒත් සපුමල්ගේ නංගි වන්දනාට නම් ඕනි ආයෙමත් විශ්වත් එක්ක එකතු වෙන්න. කොහොමත් වන්දනා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ විශ්ව වගේ කෙනෙක් කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් සපුමල් යහපත් චේතනාවෙන් සමාධිවයි විශ්වවයි එකතු කරන්න හැදුවත් මම නම් ඒ දෙයට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් යාළුවනේ මේ ගැන ඔයාලටත් අදහසක් ඇති. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.